Hi everyone, ඔගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ස්පෙෂලි A level ඉවර කරපු නාංගිල මල්ලට වගේම after A level ඔගොල්ලෝ මොකක් හරි higher diploma එකක් එහෙම නැත්නම් diploma එකක් higher කරන්න ඉන්නව නම් ඒ නාංගිල මල්ලට විශේෂයි. ඒ වගේම ඔයගොල්ලෝගේ උසස් අධ්‍යාපන කටයුතු වලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මුලින්ම අපි කතා කරමු A level ඉවර වුණාට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල්. A level ඉවරනට පස්සේ කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නාංගිල මල්ල හැමෝම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි IT ඩිප්ලෝමා එකක් හරි නැත්නම් කෝස් එකක් හරි ෆලෝ කරන එක ඉතාම වැදගත්. ඒකට හේතුව අපේ කැම්පස් එකේ ඇකඩමික් වලට ඉංග්‍රීසි IT මේ දෙකම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි ලංකාවේ මේ වෙනුවට රාජ්‍ය විශ්වවිද්‍යාලවල වගේම බොහෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලත් ඉංග්‍රීසි මීඩියම් එක නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඇකඩමික් සිද්ධ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඉංග්‍රීසි කෝස් එකක් ෆලෝ කරන්න මේ කාලේදී ඔයගොල්ලෝ කාලය වෙන් කරන්න. ඒ වගේම තමයි IT. ඔයගොල්ලෝගේ assignments වලට ඒ වගේම exams වලට IT knowledge එක තියෙන එක ඉතාම වැදගත්. ඉතින් ඉංග්‍රීසි IT කෝස් එකක් ෆලෝ කරන එක ඔයගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙයි. මං ගැන ගත්තොත් මම after A level NIBM එකේ ඉංග්‍රීසි කෝස් එකක් ෆලෝ කරා. ඒ වගේම තමයි මම මගේ ඩිග්‍රී එක කරන අතරතුර IMBS උසස් අධ්‍යාපන ආයතනයේ සයිකොලොජි ඩිප්ලෝමා එකක් ෆලෝ කරා. ඉතින් මේ සයිකොලොජි ඩිප්ලෝමා එක මම ඇත්තටම කරේ මගේ ආසාවට, මගේ කැමැත්තට. මම හරිම ආස වුණා සයිකොලොජි ගැන ඒ විෂය පත ඉගෙන ගන්න. ඒ නිසා තමයි මම සයිකොලොජි ඩිප්ලෝමා එකක් ෆලෝ කරේ. ඒ වගේ මම මේ මෑත කාලීනව නායල් යුනිවර්සිටි සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි වල ලංකාවේ අනුබද්ධ ශාඛාව වෙච්ච ඉරේෂන් කැම්පස් එකේ මම ෆලෝ කරා බිස්නස් මැනේජ්මන්ට් ඇන්ඩ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිප්ලෝමා එකක්. මේ ඩිප්ලෝමා දෙකම මම කරපුවා මගේ ආසාවට සහ මගේ ඉදිරි බලාපොරොත්තු වලට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට තමයි මම ෆලෝ කරේ. මගේ යාළුවෝ ඒගොල්ලෝ ෆලෝ කරපු ඩිග්‍රීස් ඩිප්ලෝමාස් ගැන සහ සර්ටිෆිකේට්ස් කෝස් ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් දෙන්න. ඉතින් ඒ ලෙවල් වලින් පස්සේ ඔයගොල්ලන්ගේ පාත් එක තීරණය කරන්න ඒගොල්ලන්ගේ වටිනා අදහස් වැදගත් වෙයි කියලා මම හිතනවා. හයි A levels වලින් පස්සේ අපි මොන වගේ ක්වොලිෆිකේෂන්ද හදාගන්න ඕන? ඇත්තටම A level ඉවර කරාට පස්සේ මේක අපි හැමෝටම එන ප්‍රශ්නයක්. අනාගතයේදී අපි මොන ජොබ් එක කරත් අපිට අවශ්‍යම වෙන දේවල් දෙකක් තමයි ඉංග්‍රීසි සහ ICT කියලා කියන්නේ. ඉතින් මම A level ඉවර කරාට පස්සේ ඉංග්‍රීසි වලට ජොයින් වුණේ ෂෝට් ඩිප්ලෝමා කෝස් එකකට. ඒක ඩිප්ලොමැට්ස් MUN කියන ඉන්ස්ටිටියුට් එකකින් තමයි කරේ. ඒ වගේම ඒ ඉන්ස්ටිටියුට් එකේ නේලක සහ ඇන්ඩ්‍රූ කියන සර්ලා දෙන්න තමයි අපිට උගන්වන්නේ. මේ කෝස් එක මාස 3ක් වගේ පොඩි කාලයක් තිබුණත් මේ කෝස් එක ඇතුළේදී අපිට අවශ්‍යම කරන ග්‍රැමර් ඒ වගේම තමයි ඉංග්‍රීසි ස්පෝකන් හරියටම කියලා දෙනවා. ඒ වගේම තමයි මේ කෝස් එක අවසානයේදී ඔයාලට සර්ටිෆිකට් එකකුත් ලබා ගන්න පුළුවන්. ඒ සර්ටිෆිකට් එක තීරණය වෙන්නේ ඔයාලා ඒ කෝස් එක ඇතුළේදී කරලා තියෙන වැඩවලට ඔයාලා ලබාගෙන තිබෙන ක්‍රෙඩිට්ස් වලට අනුව. එතකොට ඒ ක්‍රෙඩිට්ස් ඔයාලගේ එක්සලන්ට් නම් අති විශිෂ්ටයි නම් ඔයාලට ලැබෙන්නේ මෙරිට් සර්ටිෆිකට් එකක්. ඉතින් ඔයාලා අනාගතයේදී ජොබ් ඉන්ටර්විව් එකකට යද්දී මේ සර්ටිෆිකට් එක අනිවාර්යයෙන්ම රැගෙන යන්න පුළුවන් වැදගත් සර්ටිෆිකට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කෝස් එක විතරද ඉංග්‍රීසි වලට තියෙන්නේ? අනේ නැහැ. මේ කෝස් එකට අමතරව අද වෙද්දී බ්‍රිටිෂ් වේ, ඇක්වයිනාස්, NIBM වගේ ඉන්ස්ටිටියුට් වලිනුත් ඕන තරම් ඉංග්‍රීසි වලට ඩිප්ලෝමා කෝසස් ලබා දෙනවා. ඉතින් ඔයාලට ඒ කෝසස් වලට ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙනවා ඒ ඉන්ස්ටිටියුට් කන්ටැක්ට් කරගෙන. ඉතින් ඒ ඉංග්‍රීසිනේ ICT වලට කොහමද? ICT වලට අද වෙද්දී ප්‍රධානතම ඒ වගේම තමයි ප්‍රසිද්ධම ආයතනයක් බවට පත් වෙලා තිබෙන්නේ eSoft Metro Campus. ඉතින් මේ eSoft Metro Campus එක අද වෙන විට ලංකාව පුරාම විවිධ ශාඛාවන් වලින් පිහිටුවලා තිබෙනවා. ඉතින් ඒ ශාඛාවන් ඔයාලට ළඟම තියෙන ශාඛාවට ගිහින් ඔයාලට අවශ්‍ය කරන ඒ ICT ඩිප්ලෝමා එක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා පරක්කු වෙන්නේ නැතුව ඔයාලගේ ඒ අවශ්‍ය කරන ක්වොලිෆිකේෂන් අදම හදාගන්න. ඉතින් මේ ඩිප්ලෝමා කෝසස් විතරක් නෙමෙයි ඔයාලට HRM, HND, සයිකොලොජි මේ වගේ ඩිප්ලෝමා කෝසස් පවා ඔයාලගේ අනාගතේ ඔයාලා බලාපොරොත්තු වෙන රැකියාවට අවශ්‍ය වෙන පරිදි ඔයාලට ඩිප්ලෝමා කිරීමේ හැකියාවක් අද වෙන විට තියෙනවා. හායි මම කොළඹ යුනිවර්සිටි එකේ ආර්ට්ස් ෆැකල්ටියේ ග්‍රැජුවේට් වුණ ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මේ අතරතුර තමයි මම HRM එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමා එක හදාරන්න පටන් ගත්තේ.
මම තෝරගත්තේ යුරේෂියන් කැම්පස් එකේ ඔෆර් කරපු HRM ඩිප්ලෝමා එක. වර්තමානයේ වෙද්දී අපි දන්නවා ඕනම ජොබ් එකකට යද්දී HRM ගැන නොලෙජ් එක ගොඩක් අපිට උවමනා වෙනවා. ගවර්න්මන්ට් ඔෆිස් එකක්, ප්‍රයිවට් ඔෆිස් එකක්, බෑන්ක් එකක් මේ වගේ ඕනම සයිඩ් එකක ජොබ් එකක් කරද්දී ඒක අපිට ගොඩක් වැදගත්. ඒ වගේම තමයි අපි තුල තියෙන ස්කිල්ස් ඩෙවලොප් කරගන්නත් ඒක අපිට ලොකු උදව්වක් වෙනවා. ඕනෙම ආයතනයක වැඩ කරද්දී ඒ සිස්ටම් එකට හුරු වෙන්න හැමෝටම ලේසි වෙන්නේ නැහැ. මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම් ඉස්සරහට අපි වැඩ කරන් ඉන්න ආයතනය මොන වගේ වුණත් ඒ ආයතනයේ ස්ටාෆ් එකත් එක්ක අපිට වැඩ කරන්න ගොඩක් පහසු වෙනවා. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න එච්චර කැමති නැහැ. ඒ කියන්නේ එයාලගේ කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන්නේ පහළ මට්ටමක. ඒ වගේ HRM ඩිප්ලෝමා එකකින් අපි ජොබ් එකකට ගියාම එතනින් අයත් එක්ක වැඩ කරන්නේ කොහොමද? හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් තියාගන්නේ කොහොමද? ඔයා වැඩ කරන තැන රූල්ස් වලට අවනත වෙලා තමන්ගේ වැඩේ උපරිම කරන්නේ කොහොමද කියලා අපිට මුල ඉඳලා ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා අනාගතයේ මොන ජොබ් එකකට යන්න ඉන්න කෙනෙක් වුණත් HRM ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම් ඔයාගේ ස්කිල්ස් ඩෙවලොප් කරගෙන ජොබ් එකේ හොඳ ස්ථාවරත්වයක් හදාගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. Thank you. Hi guys, I'm Subhana Pereira. I'm a third year undergraduate at the Faculty of Law, University of Colombo. So a lot of people ask me this. Why would you take on diplomas in psychology, business management, and in international trade while doing a law degree? And honestly, it wasn't about collecting certificates. Law at its core is about people. And psychology really helped me understand how people think, react, and make decisions. Whether it's dealing with clients or understanding motivations in a case, that insight makes a huge difference one day. Trust me. And what about the business management and international trade diplomas? So this is where things get practical. Law doesn't exist in isolation, right? Businesses, contracts, negotiations, and so on. So they're happening every day. And studying these areas help me understand how the real world actually works and not just how it looks on a paper. And balancing all of this with the law degree wasn't easy at all, but it taught me discipline, time management, and the adaptability. It pushed me to grow beyond being just a law student. So when I look back, these combinations didn't just support my legal studies. It gave me a broader mindset. It helped me think more strategically, communicate better, and approach legal problems with a much more real world perspective. Hope this helps. Thank you. මම සදේශා දේශානි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක්. A levels ඉවර වුණාම මම ඉංග්‍රීසි කෝස් එකක් සහ IT කෝස් එකක් කරන්න තීරණය කළා. ඒ වගේම කැම්පස් ආවට පස්සේ තරම් කෝස් දෙක මට ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් දුන්නා කැම්පස් එකේ මගේ වැඩ ටික කරගෙන යන්න. ඉංග්‍රීසි කෝස් එක ගත්තොතින් ඒක මට ලොකු හෙල්ප් එකක් වුණා. මොකද ඇකඩමික් වගේම නන් ඇකඩමික් සයිඩ් එක මගේ ලොකුවට ඉම්ප්‍රූව් කරගන්න. මොකද ලෙක්චර්ස් එක්සෑම්ස් හැමදේම තිබුණේ ඉංග්‍රීසි වලින්. එතකොට ඒ දේවල් ටික මට බැලන්ස් කරගන්න වගේ මැනේජ් කරගන්න ඒක ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වුණා. ඒ වගේම මගේ නන් ඇකඩමික් සයිඩ් එක කියන්නේ ස්පීකින් සයිඩ් එක ඉම්ප්‍රූව් කරගන්නත් මට ලොකු අයියක් වුණා ඒ කෝස් එක. ඒ වගේම IT සයිඩ් එක ගැන කියනවා නම් මම මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ සමිති සමාගම් කිහිපයකම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට IT සයිඩ් එකෙන් මම කෝසස් කරලා තිබුණ නිසා මට ඒ IT ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න ලොකුවට හෙල්ප් එකක් වුණා ඒ කෝසස්. So මම ඔයාලට කියන්නේ කැම්පස් එන කලින් පුළුවන් නම් IT ඉංග්‍රීසි වගේ කෝසස් කරන්න. ඒතකොට ඔයාලට කැම්පස් ලයිෆ් එක ලස්සනට එන්ජොයි කරගෙන වැඩ ටික කරගන්න පුළුවන්. මොකද ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා ඒ දේවල් කරගෙන ඔයාලගේ ස්කිල්ස් ඩෙවලොප් කරගෙන තිබුණොත්. Hi, මම කවිෂා. මම දැනට කොළඹ නීති පීඨයේ තෙවන වසර ඉගෙනුම ලබනවා. මගේ ඩිග්‍රී එක කරන අතරතුර මම අමතරව ඩිප්ලෝමා කිහිපයක්ම හැදෑරුවා. මම කරපු එක ඩිප්ලෝමා එකක් තමයි IMBS Green Campus එකේ ඩිප්ලෝමා in Psychology and Counseling කියන්නේ.
ඉතින් මේ ඩිප්ලෝමා එක ගොඩක්ම ඩිප්ලෝමා එකකට වඩා ප්‍රැක්ටිකලි අපි ජීවත් වෙද්දී එක එක විදිහ මිනිස්සු ආශ්‍රය කරනකොට මිනිස්සු එක්ක ගැටෙද්දී ඇත්තටම මේ ඩිප්ලෝමා එක ගොඩක්ම පිටුවහලක් වුණා මට. ඩිප්ලෝමා එකකටත් වඩා මේක ප්‍රැක්ටිකලි අපිට ලොකු දැනුමක් ලබා දුන්නා. ඒ වගේම ගොඩක් එක්ස්පීරියන්ස් එකකින් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව A level exam ඉවර වෙලා ඉන්න කාලය තුල මම ඩිප්ලෝමා දෙකක් කම්ප්ලීට් කරා. එකක් තමයි සිබා කැම්පස් එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක. ඒක ඇත්තරම අපේ ඉංග්‍රීසි නොලෙජ් එක කැම්පස් එන්න කලින් ඉංග්‍රීසි නොලෙජ් එක ඩිවෙලොප් කරගන්න ගොඩක් ලොකු මඟ පෙන්වීමක් වුණා. ඇත්තරම කැම්පස් එකේදී මේ ඉංග්‍රීසි දැනුම කියන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ නිසා මේක හදාගන්න අපිට ඒක ගොඩක් වැදගත් වුණා. ඊට පස්සේ eSoft කැම්පස් එකේ ඩිප්ලෝමා ඉන් IT ඩිප්ලෝමා එක. ඒකත් මට ගොඩක් ප්‍රයෝජනවත් ඩිප්ලෝමා එකක් වුණා. අනාගතයේ ලෝකයේ ඒ වගේම වර්තමානයේ මේ ඉංග්‍රීසි IT කියන සබ්ජෙක්ට් දෙක අනිවාර්යෙන් අපිට ඕන වෙනවා. ඒ නිසා ඒක ඒ සම්බන්ධ මොන හරි ඩිප්ලෝමා එකක් කෝස් එකක් කරලා ඒ සම්බන්ධ දැනුම වර්ධනය කරගෙන ඉන්න එක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ඉස්සරහට වගේම දැනටත්. ඉතින් මේ ඩිප්ලෝමා කිහිපයම මගේ ප්‍රධාන ඩිග්‍රී එක කරන අතරතුර ඒවෙන් මට ගොඩක් දැනුම එක්ස්පීරියන්ස් හම්බුණා. thank you. කාලේදී චිත්‍ර විෂයක් විදියට හැදෑරුවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් පස්සෙත් මම ඒක විනෝදාංශයක් විදියට දිගටම කරගෙන ගියා. ගොඩක් දුරට සෝෂල් මීඩියා වල ආර්ට් පේජස් එහෙම ෆලෝ කරා. ඒ අතරතුරේදී තමයි මට ශෂින්ත ටීචර්ගේ ක්ලාස් එක ගැන දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව මම ආර්ට් ට්‍රේන් ක්ලාස් එකට ජොයින් වුණා. ඉතින් ටීචර් 2025 දෙසැම්බර් මාසයේදී ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කළා තිබුණා. මම ඇතුළුව සමාජිකයින් 63 දෙනෙක් මේ ප්‍රදර්ශනය සඳහා සහභාගී වුණා. මේ ප්‍රදර්ශනයෙන් චිත්‍ර 260කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට ලැබුණා. එතෙන්දී මම ඉදිරිපත් කරේ චාකෝල් මාධ්‍යයෙන්. ඊට අමතරව පාට පැන්සල්, පැස්ටල්, දියසායම්, ඇක්‍රලික් මේ වගේ ගොඩක් මාධ්‍යයන්ගෙන් නිර්මාණය කරන ලද නිර්මාණ ප්‍රදර්ශනයට ලැබුණා. ඉතින් මේක අපිට ලොකු අවස්ථාවක් වුණා. අපේ තියෙන දැනුම වැඩි දියුණු කරගන්න, එකිනෙකාගේ දක්ෂතා, හැකියාව දැන හඳුනා ගන්න ලොකු අවස්ථාවක් වුණා. ඉතින් තවදුරටත් විවිධ මාධ්‍යයන්ගෙන් සමන්විත චිත්‍ර පිළිබඳව අධ්‍යයනය කරමින් ඒ දක්ෂතාවයන් දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. මම ක්‍රිෂ්මි. මම දැනට කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ සිව්වන වසර අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටිනවා. මම සපුරා ඇති අනිකුත් අධ්‍යාපන සුදුසුකම් ලෙස මම ඇක්වයිනාස්හි ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කරා. ඒක ඇත්තටම අපිට ඉංග්‍රීසි එකේ විවිධ පැතිකඩ ආවරණය කරලා ග්‍රැමර්, කොම්ප්‍රිහෙන්සිව්, ලිටරචර් ඒ සියල්ල ආවරණය කරමින් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක්. ඊට පස්සේ මම CIPM හි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සර්ටිෆිකේට් කෝස් එකක් කරා අතර ඉන්පසුව SITC කැම්පස් එකේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමා එක සම්පූර්ණ කරා. ඒ තුළද මානව සම්පත් කළමනාකරණය කියන්නේ කුමක්ද? එහි මූලිකාංග මොනවාද? මානව සම්පත් කළමනාකරණය කිරීම ඉගෙන ගැනීම තුළින් අපිට අත්වන වාසි මොනවාද? මේ සියල්ලක්ම ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වුණා. තවද IPS කැම්පස් එකේ බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක් කරා අතර එහිදී ව්‍යාපාර කළමනාකරණය කියන්නේ කුමක්ද? ව්‍යාපාරයක් නිසි ලෙස කළමනාකරණය කෙසේද යන්න ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වුණා. දැනට මම සයිකොලොජි පිළිබඳ ඩිප්ලෝමා එකක් යුරේෂියන් කැම්පස් එකේ සිදු කරමින් සිටිනවා. මම සෙහන්ති දිලක්නා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක්. මම මගේ පළමු උපාධියට අමතර මේ දවස්වල කරගෙන යනවා 6 ඩිප්ලෝමා එකක් ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව පාඨමාලාවක්. මම ඒක කරන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව 6 ඩිප්ලෝමා එකක් කරන්න මම තෝරාගත්තේ. ඒක මගේ උපාධි පාඨමාලා, ඒ කියන්නේ නීතිය පිළිබඳ උපාධියේ ඒකට ගොඩාක් අදාළ වෙන හින්දා විශේෂයෙන්ම අපි අන්තර්ජාතික නීතිය පිළිබඳව හැදෑරීමක් කරනවා. ඊට පස්සේ අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ හැදෑරීමක් කරනවා. විශේෂයෙන්ම ඩිප්ලොමැසි, ඒ කියන්නේ ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු විදිහට සම්බන්ධතා ගැන
තානාපති සේවා ආදී වශයෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විදේශ සේවා කටයුතු පිළිබඳ ඉදිරියට අධ්‍යයනයක් කරගෙන යන්න ආසාවෙන් ඉන්න ඒවට ඒ සයිඩ් එකට ආස කෙනෙක්ට නීතියත් හා සම්බන්ධ මේ පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම නීතියත් එක්ක කරන්න පුළුවන් හොඳ පාඨමාලාවක් විදිහට මම මේ ජාත්‍යන්තර අධ්‍යයනය කියන පාඨමාලාව නිර්දේශ කරනවා. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. ඒ වගේම වීඩියෝ එක සාර්ථක කරගන්න උදා කරපු හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. Thank you so much.